ගැමි සිරිත් විරිත් හොඳින් අඳුනන ආදරණීය නැන්දල මාමල දුවල පුතාලා අපිට රාශියක් හම්බුණා. ඕන් අපිට ඉතා හොඳින් සංග්‍රහ කළා. ඒ වගේම අද අපි මේ ගමේදී සතුටු වෙලා 2025 අවුරුද්දේ සිංහල අවුරුද්ද සමරන්න සිංහල අවුරුද්ද එක දින උදා වෙද්දී අද දින අපි කට්ටිය ඉතාමත් යාළුවෝ පිරිසක් එකතු වෙලා මේ කටයුත්ත සමරලා අද අපි ගලමුදුන ගම්මානයෙන් පිටත් වෙන්න යන්නේ. මේ ගම්මානට විදුලි පහසුකමක් නැහැ, දුරකථන පහසුකමක් නැහැ, මාර්ග පහසුකමක් නැහැ. කිලෝමීටර් 10කට වැඩි දුර ප්‍රමාණයක් අපි අද ගෙවාගෙන ආවා මේ ගම්මානයේ ඇතුළට එන්න. ඉතාම දුෂ්කර මාර්ගයක් මගේ වම් පසින් පෙනෙන ට්‍රැක්ටර් රථයෙන් තමයි අපි ගමන යොදාගත්තේ. පැය 2-3කට අධික ඉතා දුෂ්කර ගමනකින් පසුව මේ ගම්මානට එන්න අපිට අවස්ථාව ලැබුණා. අපි මම හිතන්නේ ඉතාමත් සතුටින් මේ ගම්මානයේ විසිර යන්න සූදානම් වෙන මොහොතේ මේ මම අපිට සංවිධානය කරලා දුන්නේ. කොළඹ ඉඳන් ඇවිල්ලා මේ දේ සංවිධානය කරලා මේ කටයුත්ත සාර්ථක කරගන්න, මේ අපේ ඥාතීන් වගේ සලකන අපේ ගොවි මහත්තුරුන්ට සලකන්න, ඒ පිරිසත් එක්ක මේ සතුට බෙදා ගන්න, සිංහල අවුරුද්දේ සැබෑ සතුට විඳින්න අද අපිට අද දවස් ඇතුලේ හම්බුණා. ඒ වගේම අපි මේ මහත්තුරුන්ට ඉතාමත් ගෞරවණීය සලකනවා. මම ඒ වගේම මගේ හිත මිතුරන්ටත් සියලු දෙනාට අපි මේ බලන සියලු දෙනාට ආරාධනා කරනවා, අපට වඩා සංවිධානාත්මක යමක් ඔබට කරන්න පුළුවන් වෙයි. මේ ගලමුදුන ගම්මානය නකල්ස් කඳුවැටියේ ඉහළ කෙරවලේ පිහිටලා තියෙන ගලමුදුන ගම්මානයට ඇවිල්ලා මේ ආදරණීය සහෝදරයින්ට, ආදරණීය නැන්දල මාමලාට සංග්‍රහයක් කරන්න, ඔබට හැකි උපකාරයක් කරන්න. ඔබ කරන පුංචි උපකාරය මේ අපේ ආදරණීය ඥාතීන්ට ඉතා සුවිසල් උපකාරයක් වෙනවා නොඅනුමානයි. ආදරණීය හිතවතුනි, ඔබට හැකියාව තියෙන ඕනෑම විදියකින් මේ ගම්මානට ඇවිල්ලා උපකාරයක් කරන්න කියලා මිත්‍රත්වයේ දෑත් දිගු කරන්න අපි ලෑස්ති ඔයාලා සියලු දෙනාට. ඔයාලට අවශ්‍ය නම් මේ මඟ පෙන්වීම කරන්න අපට හැකියාව තියෙනවා. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මේ ගම්මානයේ සියලු දෙනාටත් අපි සුබ පතනවා මේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන්. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් නැවත හමු වෙන්නම් මෙවැනි ගම්මානයක් තුලින් ඔබට අපට කළ හැකි උපරිමයක් තුලින්. සුදී